ජීවිතේ පුරුදු වෙන්න. සැප සතුට හොයන්න අනුන් මත නෙමෙයි, තමන් මත. තමන්ගෙන් කෙරෙන්න තියෙන එක ඉස්සරලා කරන්න පුරුදු වෙන්න. අනේකගෙන් ලැබෙන්න තියෙන දේ කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. මොකද යා දිසං වපතේ බීජං තා දිසං හරතේ බලං. මේ ලෝකෙ බොහෝ දේවල් ලැබෙන්නේ අපි දෙන විදිහට. හොඳ දේවල් දෙන්න, හොඳ දේවල් ලැබෙයි. අපේ බුදුහාමුදුරේක ආත්මික පුතෙක් වුණා. දුර ගමනක් යන්න තිරිනේ කරා. නැවේ ගියේ මුට මැට්ටට මැනගොඩ තිරිකුණාතුවක් ආවා. බොටුව පැටි ගිල්ලා තදොත් ගාලා මූඩට ඇන්න. පුතා කෙරේ තනියම යන්න හොඳ නෑ කියලා තවත් හතක් පීනලා අම්මවත් කරේ තියාගෙන තවත් හතක් පීනලා පොරට ආවා. ඊට පස්සේ පුතා ඔඩුකට අරන් මගේ පුතා පුතු වේවා කියලා කිව්වලු අත ගාලා. පස්සේ පුතු උනා අම්මට හරි සතුටුයි.